ඉතින් කොහොමද ඔයාලට ඔන්න මම පළවෙනි වීඩියෝ එක අරගෙන ආවා නාපෝලි ගිය part 1 කියලා. ඔන්න දැන් දෙවෙනි එක අපි නාපෝලි රෑ වීඩියෝ එකෙන් තමයි මම ඉවර කරේ. ඔන්න බ්‍රෙක්ෆාස්ට් එක තියෙනවා. ඉතින් චොක්ලට් පැකට්ස් ඒ වගේම ඒගොල්ලන් ඩ්‍රයි කියන්නේ අපි බිස්කට් වගේ තියෙනවා පාන්. ඉතින් මේ තියෙනෙත් බිස්කට් වර්ගයක්. කප් කේක් 3ක් තිබුණා. ඊට පස්සේ මේ තියෙනෙත් බිස්කට් ලෙමන් කේක් 3ක් තිබුණා. ඉතින් අපිට බ්‍රෙක්ෆාස්ට් එක රෑම ලෑස්ති කරා. මොකද අපි උදෙන්ම යනවා කියපු නිසා. බොන්න නම් ඉතින් ඔන්න පේර වලින් හදපු ෆෘට් ජූස් පැකට් 3ක් තිබ්බා. ඉතින් තේ පැකට්ස් තිබුණා. තේ හද ඉන්න වෙලාවක් නැහැ. ඒක නිසා අපි එළියට ආවා. තාම මේ නාපෝලි වල ස්ටේෂන් එක ඉස්සරහා. ඉතින් අපි බාර් එකක් බැලුවේ කපුචීනෝ එකක් බීලා යන්න. මොකද හස්බන්ඩ්ට ඉතින් කැෆේ එකක් බීලා පුරුදු නිසා ඒක ඕනේ. ඉතින් ඔන්න බාර් එකට යන අතරතුරේ දැක්කේ මේ කට්ටිය හිටියේ එතන පොම්පෙයි සහ විසූවියස් වලට ගෙනියන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ හිටියේ ඒ පැත්තට යන්න. ඉතින් නාපෝලි වල නම කිව්වහම විසූවියස් ගිනි කන්ද පොම්පෙයි නගර දෙක අපේ මතකයට එනවා. ඉතින් අපි එකපාරක් අවුරුදු 6කට කලින් ගිය නිසා ඉතින් අපි දැන් මේ යන්නේ සලේර්නෝ. ඉතින් අද සලේර්නෝ යන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් අපේ ෆ්ලික්ස් බස් එක ආපු නිසා ෆ්ලික්ස් බස් එක කොළ පාට බස් එකක්. එහෙ දුර යන බස් ඒවා අපි බුක් කරගන්න ඕනේ. ඉතින් ඔන්න බස් එක ආපු නිසා අපිත් ඉස්සරහම සීට් එකේ ගිහිල්ලා වාඩි වුණා. ඉස්සරහම වාඩි වුණාද අපි? දැන් හරි දොම. ඉතින් ඔන්න වෙලාවටම සලේර්නෝ වලට යන්න අපි පිටත් වුණා. ඉතින් ඩ්‍රයිවර්ව මම පොඩ්ඩක් වීඩියෝ කරේ. මොකද හරි කම්ෆර්ටබල් සීට්ස් බලන්න බම්ප් වෙවි යනවා. මේ සීට් එක බම්ප් වෙනවා. ඉතින් ඒක නිසා තමයි ඒක වීඩියෝ කරේ. මේ කන්ද බලන්න ඇත්තටම හරි විශේෂ කන්දක්. ඉතින් නාපෝලි වලට මම කලින් සඳහන් කරා වගේම ඒ පෙනුනේ විසූවියස් ගිනි කන්ද. ඉතින් ඒක හොඳට පේන විදියට මම වීඩියෝ එකක් ගත්තා. නමුත් ඒක මේ වීඩියෝ එකට එක් කරන්න පුළුවන් විදිහට නෙවෙයි Facebook එකට දාන්න පුළුවන් විදිහට. ඔන්න ඉතින් ওই විදිහට හයිවේ එකට දාගත්තු අපි පැයක් විතර අපේ ගමන යන්න පිටත් වුණා. ඉතින් ඔන්න අපි සලේර්නෝ වලට දැන් කිට්ටු වෙලා ඉන්නේ. පල්ලෙහා පේන්නේ සලේර්නෝ වල හාබර් එක. ඉතින් මුහුදු මට්ටමේ ඒ කියන්නේ මුහුදු අයිනේ තියෙන සිටි එකක්. ඉතින් ඔන්න ඔයගලන්ට පේනවා කොච්චර ලස්සනද කියලා. ඉතින් පරිසරය එන්න ඒ කියන්නේ හරි වෙනස් එතන. ඇත්තටම හරිම ලස්සනයි සලේර්නෝ. ඔන්න ඔය විදිහට තමයි තිබුණේ. කොහොම පොඩ්ඩක් බලන්නකෝ. අපි ඉතින් නාපෝලි වලින් කපුචීනෝ එක බිව්වට පස්සේ පැයක් විතර ආවා මෙතනට එන්න මට මතක හැටියට. දැන් ඉතින් බාර් එකක් හෙව්වා. මොකද 30ක් තිබුණා. ඒ වගේම ලොකු බඩගින්නක් තිබුණා. විශේෂයෙන් කියන්න ඕනේ නාපෝලි වලින් අපි සිංහල කඩේකින් බත් 3ක් ගත්තා. ඒක අපේ රූම් එකේ ෆ්‍රිජ් එකේ තියලා තිබ්බා. මෙහි ඉතින් සීත කාලේ වගේ නෙමෙයිනේ. ඉතින් රත් කර කන්නේ නැහැ. ගොඩක් වෙලාවට ගොඩාක් අවුව තියෙන කාලෙට රස්නේ කාලෙට ඉතින් ඒ ගත්තු කෑම අපි ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. ඉතින් එහෙමම ගෙනාවා. ඉතින් ඒ රස එහෙමම තියෙනවා. මුකුත් වෙලා නැහැ. ඔන්න ඔය විදිහට අපි බාර් එකට ආවා. ආපහු ඒ කියන්නේ ජින්සෙන් එකක් බොන්න. ඒ වගේම කැෆේ එකක් බොන්න. මේ තියෙන්නේ ජින්සෙන් එක. මම ජින්සෙන් නම් මෙහෙ බොන්න කැමතිම කැෆේ වර්ගයක්. ඒක තමයි ඔන්න මේ තියෙන්නේ. ඉතින් ඔන්න බාර් එකේ ඉඳලා අපි ඊට පස්සේ කෙලින්ම මෙතන පෝට් එකට ආවා. මොකද අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්නේ අපි යාට් එකෙන්. ඉතින් ඒක ඒ කියන්නේ සාමාන්‍ය මගින් ගෙනියන මෙන්න මේ වගේ පොඩි නැව් වලට අපි කියන්නේ යාට් එක. ඉතින් ඒක එනකන් ඔන්න මෙතනදී ක්‍රේමදි කැෆේ මේක සීතලයි කියන්නේ කූල් එකක්. ඔන්න ඒක පුතා ඉල්ලුවා. ඉතින් ඒ වෙලාව යාට ඒක අරන් දුන්නා. ඔන්න ඉතින් අපි යන යාට් එක. ඉතින් ඔන්න මේකට නැග්ගා ඔය විදිහට යන්කෝ බලන්න නේද?
Io già. Più rompere il melino. Alla fine prendi un posto strategico. ඉඳ ගන්නනේ ටක් කරලා. ඉතින් ඔන්න අපි යන තැන කිව්වේ නෑනේ. අපි යන්නේ අමාල්ෆි කෝස්ට් වලට. ඉතින් අමාල්ෆි කෝස්ට් කියලා කියන්නේ ඉතාලියේ ඇත්තටම සලේර්නෝ ඉඳලා ඒ දිගටම මුහුදේ අයිනෙන් තමයි යන්නේ. මුහුදේ කියන්නේ අයිනෙම කන්දත් එක්කම තියෙන හරිම ලස්සන ස්ථානයක් තමයි පොඩි නගරයක් තමයි අමාල්ෆි කෝස්ට් කියලා කියන්නේ. ඒ වගේම ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් වැඩිපුරම තියෙන නගරයක්. අමාල්ෆි වලට යන ගොඩක් අය එතනින් එහා පොසිතානෝ ඊට පස්සේ කාප්‍රි ඒ වගේ දිගින් දිගටම යනවා කට්ටිය බැහැලා. ඉතින් අපි නම් අමාල්ෆි වලට විතරයි අපේ කාල වේලාවත් එක්ක අපි මැනේජ් කරගත්තේ යන්න. ඒ වගේම අමාල්ෆි කියලා කියන්නේ අර මධ්‍ය යුගයේ ප්‍රබල මුහුදු ජනරජයක් වුණු නගරයක් ඉතාලියේ. ඉතින් අපි ওই විදිහට ලස්සන බලාගෙන පොඩ්ඩක් යමුකෝ. ඉතින් අපි සාලේර්නෝ ඉඳලා යවා අමාල්ෆි කෝස්ට් වලට. ඉතින් හරිම ලස්සන එකකියා නිම කරන්න බෑ. ඔන්න ඉතින් අපේ නැවතුම් පොලට ආවා. මේ තමයි අමාල්ෆි කෝස්ට්. ඉතින් එතනින් අපේ එදා ගමන කෙලවර වෙන ස්ථානය. ඉතින් මෙතනට එන්න තමයි ඉතින් ඔන්න නාපෝලි ඇවිල්ලා ඊට පස්සේ සාලේර්නෝ ඇවිල්ලා මෙච්චර දුර වටයක් ගහලා ගමනක් ආවේ. ඇත්තටම මේක බලන්න. ඒ කියන්නේ මේ ස්ථානය බලන්න තමයි ආවේ. මොකද ලෝකෙ ගොඩක් ටුවරිස්ට් කියන්නේ ප්ලේස් එකක් මෙතන හරිම ප්‍රසිද්ධයි. ඔයගොල්ලන් YouTube එකේ සාමාන්‍යයෙන් ගහලා බැලුවොත් මේ අමාල්ෆි කෝස්ට් ගැන පෙන්නයි ගොඩක් දේවල්. අපේ තියෙන වෙලාවත් එක්ක අපි වෙලාව පොඩ්ඩක් මැනේජ් කරගෙන ආවේ මෙතනට. ඉතින් ඒක නිසා ඉන්නේ නැහැ. අපි ආපහු පිටත් වෙනවා. ඉතින් රෝමේ අපි ඉන්නේ. රෝමෙට ආපහු එදාම පිටත් වෙනවා. ඉතින් වෙලාව කළමනාකරණය කරගෙන තමයි මේ ගමන පිටත් උනේ ඔය විදිහට. මෙතනට ආවට පස්සේ ඇත්තටම අපි දැන් බත් කන්නත් ඕනේ. මොකද වෙලාවත් ගොඩක් ගිහිල්ලා අනිත් එක ගොඩක් බඩගින්නේ හිටියේ. ලොකු දෙයක් ආපු නැති නිසා ඉතින් ඇවිදලා අනිත් එක අවුවේ ටිකක් මහන්සි. අපි තැනක් කිව්වේ ඇත්තටම බත් එක කන්න. බුෆේ try කරලා බලමු. නාපෝලියෙන් ගත්ත බත් මොකද බොන්. ඉතින් ඔන්න රසට තිබුණු ඒ බත් එකත් කාලා ඊට පස්සේ පොඩ්ඩක් ඇවිදින්න ආවා. ඔයගලන්ට විශේෂයෙන් පෙන්වන්න ඕනේ මෙතන සාමාන්‍යයෙන් දැන් මේ දිගින් දිගටම බීච් සයිඩ් එකක් නිසා ඒකට හරියන්න ඇඳුම් තමයි මේගොල්ලන් නිර්මාණය කරලා තිබුණේ. මෙතන දැක්කම පේනවා ඇති පාටින් තියෙන ඇඳුම්. ඒ කියන්නේ ස්විමින් කිට්ස් ඒ වගේම ඒගොල්ලන් ස්විමින් කිට් එක ඇඳහම උඩින් දාගන්න ඇඳුම්. ඉතින් ලේඩීස්ලට විශේෂයෙන් ඒ වගේ ඇඳුම් තමයි මෙතන තිබුණේ. සාමාන්‍ය යූරෝ 10 ඉඳලා තමයි ස්ටාර්ට් කරේ. බලන්න විශේෂයෙන් මේගොල්ලන් දකින්න ඇති ඇඳුම් උනත් හරි කලර්ෆුල්. ඉතින් තැඹිලි පාට, කහ පාට, ඒ වගේම අමාල්ෆි වල විශේෂත්වයක් තියෙනවා. මේගොල්ලන් ලෙමන් වලට තමයි ප්‍රසිද්ධ. ඉතින් ලෙමන් වලින් ඔයගලන්ට පේනවා ඇති ඒගොල්ලන් පේන්ටින්ග්ස් උනත් තිබුණේ. ඔක්කොම ගොඩක් වෙලාවට හෑන්ඩ් පේන්ටින්ග්ස් දේවල් තියෙනවා. ඉතින් හෑන්ඩ් වර්ක්ස් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒ ඔක්කොම නිර්මාණ ලෙමන් වලට තමයි මුල් තැන දීලා තිබුණේ. ඇඳුම් වලත් එහෙම තිබුණා. ඔයගොල්ලන් දකින්න ඇති. ඔන්න ඉතින් මේ මොනවද තියෙන්නේ කියලා දන්නවද? මේ තියෙන්නේ මැග්නට්ස්. ඉතින් මේ මැග්නට්ස් අපිට පුළුවන් ෆ්‍රිජ් එකේ අලවන්න. මගේ ගෙදරත් මම වැකේෂන් ආවහම කොහෙම හරි යනවා. ඉතින් මෙහෙ ඒ ගිහාම ඒ හැම නගරයකම මැග්නට් එකක් ෆ්‍රිජ් එකේ අලවන එක කියන්නේ මගේ හොබි එකක්. මං හරි ආසයි.
ඉතින් ඒ වගේ අමාල්ෆි වලත් ඔන්න තියෙන්නේ මේ ඔක්කොම මැග්නට්ස්. ඉතින් කහ පාටින් තියෙන නිසා ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ ඔක්කොම ලෙමන් මුල් කරගෙන තමයි මේ ඔක්කොම නිර්මාණ ඒගොල්ලන් කරලා තියෙන්නේ. ඉතින් මමත් අර පොඩි කූඩේක දාපු ලෙමන් තියෙන පොඩි මැග්නට් එකක් ගත්තා. අමාල්ෆි මතක් වෙන්න. ඉතින් පොඩ්ඩක් ඔන්න විදිහට බලාගෙන ඔන්න ඔක තමයි මම ගත්තේ. ඉතින් මේ ෂොප් එකටත් ඇතුල් වුණාම මාර ලස්සන නිර්මාණ. දැන් මේ පුතාගේ අතේ තියෙන්නේ ඇත්තටම අර මේ net එකෙන් වගේ nets වලින් ඔතලා තිබුණා. ඒක හරිය සුවඳයි. මට හිතෙනවා සමහරක් වෙලාවට ඇඳුම් වලට වගේ අපි ඇඳුම් අතරේ තියෙනවනේ සුවඳ වෙන්න දේවල් අන්න ඒ වගේ දෙයක් තමයි ඒ. ඉතින් මේකෙත් පොඩ්ඩක් බලන්න මේ ෂොප් එකේ තියෙන දේවල්. බඩු හෙමින් බලාගෙන යන්න මාර ලස්සනයි. ඒ කියන්නේ පේන්ටිංස්, ඒ කියන්නේ ඒ හෑන්ඩ්මේඩ්ස් එක ඒගොල්ලන් අතින් කරපු දේවල්, මාර ලස්සන ඕනමන්ට්ස්, ඒ වගේම ජුවලරීස්. ඉතින් ඒ ටික ඔන්න ওই විදිහට බලාගෙන යන්න. ওই විදිහට හරිම ලස්සනයි. මෙතන තියෙන්නේ කැරට් 18 ජුවලරි. ඉතින් ඒක උඩ ගහලා තිබ්බා. මේ ටික ඔක්කොම ඒ වගේ. නගින දෙයක් මොන හරි තියෙනවා නම් ගන්න. වීඩියෝ කරන එකත් වටිනවා. ඉතින් ඔන්න ඇඳුනුත් තියෙනවා. මේ තියෙන්නේ මොනවාද හරි විශේෂ දෙයක් මේ පැත්තට. ඉතාලියේ දකුණු ප්‍රදේශවල ප්‍රසිද්ධම බීමක් තමයි මේ ලෙමන් චෙල්ලෝ කියන්නේ. ඉතින් මම පොඩි හැඳින්වීමක් කරන්නම්. ඒක ඉතාලි ලෙමන් මත්පැන් වර්ගයක්. ඉතින් ලෙමන් පොත්ත, ඒ වගේම ඇල්කොහොල්, ජලය, සීනි මේ වලින් තමයි මේවා හදන්නේ. සාමාන්‍යයෙන් කෑමෙන් පස්සේ ඩයිජෙස්ටිව් එකක් ලෙස අපි සිසිල් කර මේක සාමාන්‍යයෙන් බොනවා. ඉතින් ඇල්කොහොල් ප්‍රතිශතය සාමාන්‍යයෙන් 25-35 අතර තමයි තියෙන්නේ. මේක පැණි රස සහ ලෙමන් සුවඳ වැඩි පානයක්. මොනාරි ගන්න වෙයිනේ. මේ කඩලින් මේ කඩ තමයි මම දැක්කේ මෙන්න තියනවා පොට්ස් ලෙමන් එක උදේ අයිස්ක්‍රීම් දාලා දෙනවා කොටයක් කොහොමද ඔන්න ඉතින් බලාගෙන ආවනේ. ඔන්න මෙතනක් තියෙන්නේ ලෙමන් අයිස් ලෙමන් ෆෘට් ඩ්‍රින්ක් ෂොප් එකක්. ඉතින් ඒකත් ඔන්න ওই විදිහට පේන්නේ ලෙමන් වලට කොච්චර තැනක් තියෙනවද කියලා නේද? අමාල්ෆි වලට එන අය අනිවාර්යයෙන්ම බලන්න යන පල්ලියක් තමයි මේක. ඉතින් විශාල පඩිපෙළක් මත පිහිටලා තියෙන නිසා මේ නගරයේ ප්‍රධාන සංකේතයක් ලෙස මේ පල්ලිය සලකනවා. ඉතින් ඒක ගැන තව පොඩ්ඩක් විස්තර කියන්නම් පල්ලිය පෙන්නන වෙලාවට. ඔය ඔන්න ඔතන පියාස්ස එක තමයි ඔය. මංගන්න දිගාතර දිගාතර
ඉතින් මේ පල්ලියේ හිමීට බැලුවොත් හරි විශේෂ කියන්නේ වෙනසක් තියෙනවා. බලන්න අර අපේ සීගිරි චිත්‍ර වගේ තමයිනේ අවුරුදු 100 ගණනකට කලින් ඒ කාලේ අඳපු චිත්‍ර. ඉතින් ඒ වගේම අද ඉතිරි වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. විශේෂයෙන් මේ පල්ලියේ අරාබි, බයිසන්ටයින් සහ නෝමන් කියන ගෘහ නිර්මාණ ශෛලීන්ගෙන් මිශ්‍රණයක් තියෙන නිසා හරි සුවිශේෂී පෙනුමක් ගන්නවා. ඔයගලන්ට ඒක වෙනසක් පේනවා ඇති. ඒ වගේම කතෝලිකයන්ට ක්‍රිස්තියානි වන්දනාකරුවන්ට සාමාන්‍ය ශාන්ත ඇන්ඩ්‍රු තුමාගේ ධාතු තැන්පත් කර තියෙන නිසා ඉතින් මේ වන්දනාකරුවන්ටත් මේක විශේෂයි. අනිත් පැත්තෙන් ඔයගලන්ට පේනවා ඇති මේකේ දොරටු එහෙම සාමාන්‍යයෙන් හරි විශේෂ ශෛලයක් ගන්නවා. ක්ලොයිස්ටර් ඔෆ් පැරඩයිස් කියන අලංකාර අංගනේ අරාබි ශෛලයේ තීරු සහ වක්‍ර දොරටු තමයි මේ පල්ලිය දකින්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මම විශේෂයෙන් කියලා ඉතින් කරුණු කාරණා වලට පොඩ්ඩක් හොයාගත්තේ. ඉතින් ওই විදිහට ඔයගොල්ලෝ බලාගෙන යමු. ඉතින් ලොකු පල්ලිය ඇතුලේ මේ විදිහට චැපල් වෙන් කරලා තිබුණා. අර සෙන් ඇන්ඩ්‍රු ඒ වගේම මට අනිත් නම් මතක නැහැ. ඉතින් ওই විදිහට චැපල් කීපයක් වෙන් කරලා තිබුණා. අද ඒවා නටබුන් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ওই විදිහට අද චිත්‍ර සහ නටබුන් විතරක් ඉතුරු වෙලා තියෙනවා දකින්න ලැබුණා. ඒ වගේම විශේෂයෙන්ම මෙන්න මෙතන පොඩි පැසේජ් එකක් පොඩි උමං මාර්ගයක් වගේ තිබුණා. එතන විශේෂත්වය නම් දන්නේ නැහැ. ඒක සීල් කරලා තිබුණේ, ඒක වහලා තිබුණේ. ඉතින් කවුරුරි ළඟට ගියාම ඒ කියන්නේ එතන සෙන්සර් ලයිට්ස් තමයි. ඉතින් පුතා ටිකක් ළඟට ගියාම ඔන්න විදිහට සෙන්සර් ලයිට්ස් ඔන් වුණා. ওই විදිහට තමයි පේන්න තිබුණේ. ඉතින් හේතුවක් දන්නේ නැහැ මොකද්ද කියලා. අනිත් එක විශේෂයෙන් මම මුලින් සඳහන් කරා වගේ අමල්ෆි කියන මධ්‍ය යුගයේ ප්‍රබල මුහුදු ජනරජයක් කියලා මම කිව්වා. ඉතින් මේ පල්ලිය එම යුගයේ ධනය බලය පිළිඹු කරා කියලා සඳහන් වෙනවා. මෙතන තිබුණි මියුසියම් එකක්. ඉතින් මියුසියම් එකේ මොනවද තියෙන්නේ කියලා මම ටිකක් ලං කරලා ওই විදිහට පෙන්නලා ඒ මොනවද කියලා පෙන්නන්නම්. ඉතින් මම අර කිව්වා වගේ ඒ කාලේ විශේෂ ස්ථානයක් ගත්ත නිසා මේ විදිහට මියුසියම් එකක් එතන තියෙනවා. ඉතින් ඒවත් බලාගෙන යමු. Very good. එතන මියුසියම් එකෙන් පහළට බැහැගෙන ගියාම මේ විදිහට තව ලොකු චැපල් එකක් ඇතුලේ තිබුණා. ඉතින් බලන්න මාර ලස්සනයි ඒක හදලා තිබුණු විදිහ. ඒ වගේම රත්තරන් පාටින් ඇත්තටම මාර ලස්සනයි.
එතන ඉතින් පොඩ්ඩක් යාඥා කරලා අපි ආපහු උඩට එනකොට තවත් ලොකු පූජාවල් තියෙන ලොකු පල්ලියක් තිබුණා. ඉතින් ඒකත් ඉස්සරහට බලමු. ඒකේ නම දන්නවද? සෝර්බෙට්. ලෙමන් සෝර්බෙට්. ලෙමන් සෝර්බෙට්. ඉතින් ඔන්න ලෙමන් සෝබෙට් තමයි මේ. ඒක ඇවිල්ලා ලෙමන් යුෂ ජලය සීනි වලින් හදන කූල් කරපු ඩෙසර්ට් එකක්. ඒ කියන්නේ ශීතකල අතුරුපසක්. අයිස්ක්‍රීම් එකක් වගේ. නමුත් අයිස්ක්‍රීම් වගේ කිරි ක්‍රීම් ಜಾති මේකට සාමාන්‍යයෙන් අඩංගු වෙන්නේ නැහැ. ඉතින් ලෙමන් රසයෙන් ඒ වගේම ඇඹුල් පැණි මිශ්‍ර රසක් තමයි තියෙන්නේ. ඉතින් කෑවම හරිම ෆ්‍රෙෂ් මේ වෙලාවට. එදා දවස අපේ කළමනාකරණය කරගෙන ඒ ගත කරපු ලස්සන වෙලාව ඉවර වීගෙන යන නිසා ඔන්න සලේර්නෝ යන යට් එක එනකන් තමයි අපි කට්ටිය හිටියේ. මේ තියෙන කාප්‍රි පොසිතානු වලට යන කට්ටිය. ඉතින් එතනින් එහා යට් එකේම තමයි ඒගොල්ලොත් යන්න ඕනේ. අපි පොලිමේ හිටියා. ඉතින් සලේර්නෝ වලට ආපහු යන්න ওই විදිහට පොඩ්ඩක් බලාගෙන යමු. ආපහු යනකොට නම් අපි ආවට වඩා තව ටිකක් ලොකු යාට් එකක් තමයි අපිට හම්බුනේ. ඒකේ ටිකක් තිබුණා වහලයක් යට මට හෙවණක් හම්බෙච්ච නිසා මම ඒකේ වාඩි වුණා. ඊට පස්සේ පොඩ්ඩක් උඩට ආපහු ගියා. මේ උඩම කොටස මේ පොඩ්ඩක් වීඩියෝ කරගන්න ඕන හින්දා ඔන්න ওই විදිහට ඉතින් අපි සලේර්නෝ යන අතරතුර මම පොඩ්ඩක් වීඩියෝ කරගත්ත බලාගෙන යමු. ඔන්න ඉතින් අපි ආපහු සලේර්නෝ වලට ආවා. මේ තියෙන සලේර්නෝ ෆෝර්ට් එක. ඇත්තටම බඩගින්නට වඩා ගමන් මහන්සියට මාර 30ක් එන්නේ. මම ඉතින් ආපහු ජින්සෙන් එකක් ගත්තා, හස්බන්ඩ් කැෆේ එකක් ගත්තා, පුතා නම් කූල් එකක් ගත්තා. ඊට පස්සේ ওই ටිකත් බීලා අපි ස්ටේෂන් එකට යන්න පිටත් වුණා. ඔන්න ඉතින් අපි යනවනේ. මේ තියෙන්නේ සලේර්නෝ වල ස්ටේෂන් එක. ඉතින් අපිට සලේර්නෝ රෝම් එක ට්‍රේන් එකක් අරගෙන එන්න පුළුවන්කම තියෙද්දිත් අපි නාපෝලි වල ඉඳලා එන්න ආසාව තිබිච්ච නිසා තමයි නාපෝලි හරහා ආවේ. ඉතින් යනකොටත් අපිට ඩිරෙක්ට් රෝම් වලට යන්න පුළුවන්. නමුත් නාපෝලි ගිහින් ආපහු වෙලාව තියලා එතනින් රෝම් යන්න තමයි අපි බුක් කරගත්තේ. බලමු අපි ආපහු නාපෝලි පැත්තට ගියේ මොකද කියලා. මේක රෝමා ටර්මිනි. ඉතින් ඔන්න යන්නේ අර විශේෂ ගමන. නාපෝලි වලට ආපහු ආවේ මෙන්න මේ ලෝක ප්‍රසිද්ධ පිසේරියා එකට. ඉතින් පීසා කන්න. ඇත්තටම මේක මාර්ගරීතා සහ මරිනාරා කියන පීසා වලට තමයි විශේෂ වෙන්නේ. අනිත් එක මේක හඳුන්වන්නේ ලාන්තිකා පිසේරියා දා මිෂෙලේ. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් ඇන්ටික් මේගොල්ලන්ගේ අවුරුදු ගාණක් පරණ පරණ විදිහටම ඒගොල්ලන්ගේ රෙසිපි එකක් එන්නේ. අනිත් එක මාර්ගරීතා කියලා කියන්නේ තක්කාලි, මොසරෙල්ලා, බැසිල් කොළ දාලා හදන පීසා වර්ගයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉතාලි කොඩියේ රතු සුදු කොළ කියන
වර්ණ 3 තමයි මේ අරගෙන තියෙන්නේ මේ නගරේම. ඒ කියන්නේ නේපල්ස් වලටම මේ නගරේම උපන් වර්ගයක් විදිහට තමයි මේ පීසා හඳුන්වන්නේ. ඉතින් සංචාරකයන් අනිවාර්යයෙන්ම යන තැනක් ඔන්න ඔය විදිහට දැක ගන්න පුළුවන්. අපිත් ගත්තා පීසා 3ක්. Koskakko. Kosakka. Okay. මොකද මේක? Marita. නෑ. තමයි ලඩයි ෆෝන් එක මල්ලක. එන මල්ලස. මිනිස්සුනේ පාරවල් ඉතින් අපි පීසා ටික එතන කෑවේ නැහැ. පීසා ටික අරගෙන ස්ටේෂන් එකට යන්න ටැක්සි එකක් ගත්තා එතනින්. පොඩි දුරක් තිබුණේ නාපෝලි ස්ටේෂන් එකට. ওই විදිහට එතන ඒ කට්ටිය කතා වුණේ. ඉතින් මිනිස්සු එතනට තව පිසේරියා පීසා shops තිබුණාට ගොඩක් කට්ටිය අතනට තමයි යන්නේ කියලා. නමුත් අනිත් තැන්වලත් ගොඩක් රසයි පීසා කියලා තමයි ඉතින් ඒගොල්ලෝ කිව්වේ. ඔන්න නාපෝලි වල ඒ සේරමත් ඉවර කරලා අපි බුක් කරපු ඉන්ටර්සිටි එකට නැග්ගා. ආපහු රෝමෙට පිටත් වෙන්න. ඔන්න ඉතින් රෝම් ස්ටේෂන් එක තමයි මේ දිග ගමනකින් පස්සේ අපි ගෙදර යන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මාත් එක්ක මේ වීඩියෝ එක පුරාවටම රැඳිලා හිටපු ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. තවත් වීඩියෝ එකකින් හම්බෙනකම් ගිහිල්ලා එන්නම්.